iPhone කියලා මගේ YouTube channel එකට පිළිගන්න හැමෝම. ඔන්න අද මම ඔයාලට ගෙනාවා ලංකාවට සාපේක්ෂව කටාර් වල කොහොමද අපි එදිනෙදා පාවිච්චි කරන ගෘහ භාණ්ඩවල මිල. ඒක එතෙන්ට ගෘහ භාණ්ඩ කිව්වම කොස්මැටික් බඩු ඒවා, ඉලෙක්ට්‍රික් බඩු ඒවා, කිචන් එකට අවශ්‍ය බඩු, ඒ හැම දෙයකම වීඩියෝ එකක් තියෙනවා. වැඩි කතා අවශ්‍ය නැහැ. රැඳිලන වීඩියෝ එකත් එක්ක ඉස්සරහට. මෙතනක් තියෙන ෂොප් එක මට අවශ්‍ය ෂොප් එකේ තියෙන මෙතන නෙවෙයි මෙතන ඉස්සරහදී. මේ ෂොප් එකේ බඩු තියෙනවා, මේකත් බඩු ගොඩක් තියෙනවා. මට අවශ්‍ය ෂොප් එක මෙතන එහා පැත්තේ තියෙනවා. පාරෙන් එහා පැත්තේ. පාර බස් කරනවා. එතන එළුවා. Lambat tinggal tinggal beli itu lah. നിന്നൊന്ന് കണ്ടില്ല මේ ටොබැකෝ තියෙනවා මෙතන වෙනම වීඩියෝ එකක් කරන්න ලස්සන තියෙනවා. Jiva, you said you are recharging. इतना बीच नहीं सिम भी करना काटती है क्या तुम्हें अच्छा तुम्हारे की ये हम अच्छा बोलो डॉक्टर की बोलो राइट मैं शॉप पे रवित ने आप रोटे के बारे में बड़ोल प्राइस कौन दे दिया है राइट इतना है मतलब इलेक्ट्रिक बड़ो थी ने कोहेम पटांग गाना देखे हिता गाना बे आयट है दिगटम තියෙන ඉලෙක්ට්‍රික් බඩු. හරි අපි බලමු ප්‍රයිස් එකම දාලා තියෙනවා. අර කොනෙන් පටන් ගත්තා නම් හරි. එතන තියෙනවා පොඩි බේබි වොෂින් මැෂින් 319යි 1099යි. බ්‍රෑන්ඩ් එක නම් මොකද්ද කියලා ගහලා ඇති මට බලන්න වෙලාවක් නැහැ. 169යි ඒක 80 වැඩි කරාම ලංකාවේ ප්‍රයිස් එක එනවා. $599යි 149යි මේක සුපිරි වාහනයක්. 1249ටත් තියෙනවා. 1159යි 140 මෙතෙන්ට වඩා මිල අඩු තැනුත් තියෙනවා ගොඩක් තැන් වල. සමහර තැන් වල මේ ඔක්කොම දානවා. මේක නම් සුපිරියර් රයිඩ් එකක් තියෙනවා. බේබි ෆ්‍රිජ් තියෙනවා. 379 ඉඳලා තියෙනවා. සාමාන්‍ය රූම් එකකට වගේ නම් පොඩි ඇකොමඩේෂන් එකකට වගේ ඊයගේ බේබි ෆ්‍රිජ් එකක් නෙවෙයි. IC 50යි ලොකු ගණන් නෑ 999 ලීටර 270 10 orange තියෙනවා මේ ආයතන තියෙන ෆ්‍රිජ් තමයි මේ ආයතන තියෙන ෆ්‍රිජ් 349යි
එතෙන්ට තමයි ලොකුම දෙක තියෙන්නේ 249. washing machine තියෙන්නේ. washing machine වල අටටි මිල බැලුවනේ. 100 ගණන් 700 ගණන්. පොළොව මුක් කරණේව තියෙනවා. ඒව නම් පොඩි පොඩි ගණන් තියෙන 179යි 269යි. හොඳ බ්‍රෑන්ඩ් වලවත් තියෙනවා. එක එක වර්ග තියෙනවා. ඔන්න තියෙනවා බෆර් Bluetooth JBL වල නෑ JBL වගේ අයිටම් තියෙන්නේ. මේක 425යි 425යි 330යි මේක උපර දාලා තියෙනවා සමහරක් දවසට මීට වඩා ගොඩක් අඩුයි. G-Pass තියෙනවා. G-Pass අවුලන්නේ හොඳ බ්‍රෑන්ඩ් එක 299. යට පොඩි චූටි අයිටම් ටිකක් තියෙන්නේ 159යි. පොඩක් තියෙනවා. TV අඟල් 32 439යි. G-Pass Wi-Fi YouTube Network USB 389 අංක විසල්ලු. මේක 920යි අඟල් 50 G-Pass 920යි ලංකාවේ සල්ලි වලින් 82කින් දැන් යන රේට් එකෙන් වැඩ කළ බලුවා නම් ලංකාවේ ගාන එනවා. ලංකාවේ G-Pass එක කීයක් දන්නේ නැහැ අඟල් 50 2449 එකක් තියෙන එකත් අඟල් 50 LG බෑන්ඩ් එක. LG හොඳයි හොඳ බෑන්ඩ් එක. හොඳ බෑන්ඩ් ඉතින් කොහෙත් අර ගණන් තමයි 2249 පෑන් තියෙනවා. එතකොට මේක 2789 කන අඟල් කීයද ගහලා 2789 ඉලෙක්ට්‍රික් කුකර් තියෙන්නේ. ඉලෙක්ට්‍රික් කුකර් මෙතන අයන් තියෙනවා 79 ලංකාවේ සෙල්ලින් 79 කන බරයි ටික 68යි එකසි 46ක් තියෙනවා. ඒක නම් ටිකක් බරයි. කොහොමද බ්‍රෑන්ඩ් එක? පොඩි එන්න ඕන කට්ටියට පොඩි ඒවා තියෙනවා. මේ අපේ ලංකාවේ අපේ ගෙවල් වල තියෙන බ්‍රෑන්ඩ් එක 59ටක් තියෙනවා. It is in a blender. एक ही कबाड़ के ब्लेंडर තියෙනවා. මේ ගොඩක් බ්ලෙන්ඩර් තියෙන්නේ 60 ගණන් වලටත් තියෙනවා. ඉතින් 69ට 149ටත් තියෙනවා.
පොඩි ෆෑන් පැටියෙක් තියෙනවා රියල් 39ට. මේ ටිකේ තියෙන වතුර ෆිල්ටර් 342යි 359යි 129යි 179යි ටෝච් තියෙනවා. සාමාන්‍යව වැකේෂන් එනකොට ගොඩක් කට්ටිය ගේන්නේ 45යි 2 year warranty තියෙනවා ඒකට. ඒක හොඳයි සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් එහෙම යනකොට මොනවා හරි දෙයක් තියෙනවා නම් අවුෙන් තියලා charge කරගන්න. මේක රියල් 30යි. පෝට් ප්‍රමාණය 139. මේක නම් හොඳ ටෝච් එක ගොඩක් බරයි. බැටරි කැපැසිටි එකම හොඳ. වෝට් 40 ගහලා තියෙනවා. මේක ඇවිල්ලා මේක charge පොඩි සෝල් එකක් තියෙනවා මේ පැත්තෙන් charge එක. අඩු වැඩි කරන්නත් තියෙනවා. මේ ටික ඔක්කොම ටෝච් තියෙනවා. 34 යනපයි 79යි 42යි. blender torch අයන් මේ ටික හරි චූටි ෆෑන් පැටියෙක් ඉන්නවා කාමරයකට සුපිරි. මේකෙත් බ්ලෙන්ඩර් තියෙන්නේ. ඒ කියන්නේ බ්ලෙන්ඩර් අපි බැලුවා නැති මේකෙත් බ්ලෙන්ඩර්. ප්‍රෙෂර් කුකර් තියෙනවා 179. මේක හොඳයි. 149. මේ අය බ්ලෙන්ඩර් මේකේ තියෙන සාමාන්‍යයෙන් අපිට එදිනෙදා අවශ්‍ය ඔය කේබල් වර්ග සබ්ජෙක්ට් වලට ඕන කේබල් වර්ග තියෙනවා. සිකියුරිටි සිස්ටම් මේ පොඩි සිකියුරිටි සිස්ටම් එකක් මේක ගෙද ඇතුලින් තිබුවා. මේක එඩේබල් කරා මේ පොඩි බැටරියත් එක දීලා. ඒක මිල 38යි. රෝස්ටර් 109 126යි 121යි. केक ब्रांड आईटी रोस्ट टाइम होती है. ලංකාවේ මේ වගේ මිල කොහොමද දන්නේ? සමහර දන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ලංකාවේ මිල කොහොමද? ලංකාවට වැඩිය මෙහි ලාභයිද? මේ ගෑස් ලිප් තියෙනවා 84ට තියෙනවා 99යි 119යි 375ට තියෙනවා. ඒක උඩ පහක් තියෙනවා 375. මේ 80න් වැඩි 82න් වගේ වැඩි කරාම ලංකාවේ ප්‍රයිස් එක එනවා 119යි 109යි මේ 86ට තියෙනවා. ගෑස් තියෙනවා. අපි ට්‍රිප් යනකොට කැම්පින් වලට ගන්න බඩු. ඇස් එක 29යි 29යි මම හිතන්නේ මේ සෙට් එකම වෙන්න තියෙන්නේ. සෙට් එක එකටනේ තියෙන්නේ 29 118යි
මෙතනත් මේ තියෙන්නේ 8යි 8යි කියන්නේ සෙට් එකම වෙන්න ඕනේ. right මෙතනින් එහා තියෙනවා සෙල්ලම් බඩු. දන්නවනේ අර අපි කට්ටිය මේ වගේ වාහන කොට පදින්න ආසයි කියලා. රිමෝට් කන්ට්‍රෝල් 130යි සුපිරි වාහනයක්. මේ විතර රිමෝට් එකත් එක තියෙනවා. සුපිරි වාහන. මේ උඩ තියෙන ඒ වගේම වාහනයක් තමයි. ෆෝමියුලා කාර් තියෙනවා, ජීප් තියෙනවා. මේ කට්ටිය ජීප් වලට තමයි ගොඩක් ආස. ආයි වෙඩිලි වගේ තමයි දැකලා තියෙනවනේ කාන්තාර වල කට්ටිය පදින හැටි. මේ සෙට් එකේම තියෙන ඒවා තමයි. මේ තියෙන්නේ ලංකාවේ පෙන්නන ඇඩ්වට හොඳ ෂොකට් එහෙම දාලා හදලා තියෙන්නේ 55යි 69යි. මේ ඔක්කොම වැඩ කරනවා රිමෝට් එකේ. මෙන්න සුපිරි ඔෆ් රෝඩ් බාණ්ඩයක් තියෙනවා. ඒකේ මිලනම් ගහලා නැහැ. හතලිස්පහයි පොලිස් වෙහිකල් එකක් තියෙනවා 72කට. මේකත් තියෙන පොඩි ඉලෙක්ට්‍රික් ලිපුවා. එනවා පාවිච්චි කරන කෙනා අර්ථදායකයි මේක. පොඩි කට්ටිය අද තිබුත් පිච්චෙන. මේ පොඩි බ්ලෙන්ඩර් තියෙන්නේ. ජූස් ගහනකොට පාවිච්චි කරන එක 54යි. 49ක් තියෙනවා. මේක ගොඩක් වටිනවා ගෙවල් වලට පාවිච්චි කරන්න. 22යි. 159යි. 119යි. මේ 39ටක් තියෙනවා. මේ පොඩි බ්ලෙන්ඩර් එකක් වගේ එකක් තියෙනවා 139යි. ඕන පොඩි දෙයක් හදාගන්න පුළුවන්. චාර්ජ් කරන්න ඕන දැනකට අරන් යන්න පුළුවන්. මේ ටික සෙල්ලම් බඩු තියෙන පොඩි අයට අවශ්‍ය දේවල්. මේ චූටි හෙලිකොප්ටර් එකක් තියෙනවා රියල් 30යි. 39යි. 50යි. මේ චූටි ගෑන් ළමයින්ට තියෙනවා රියල් 50යි චූටි සෙල්ලම් ගයක්. ඔක්කොම බඩ ටික තියෙනවා මේ. ඇඳුම් සෙට් එක, බෑග් එක, දිග කොණ්ඩයක් තියෙන ලස්සන කෙල්ලෙක් ඉන්නේ. ස්පයිඩර්මෑන් ඉන්නවා. මේ තෝර් පිහිය මිටිය තියෙනවා. චූටි පොයි ඉන්නවා. තියෙන සූ එකක් ඒක ඇතුලේ සත්තු ගොඩක් ඉන්නේ. රියල් 25යි. රියල් 92යි. මේක ලොකු වටේට හදන්න තියෙන අර පොඩි කාලේ තිබුණේ. ඒක නම මම දන්නවා ඉතින්. රියල් 92යි. 35ට තියෙනවා. චූටි සෙල්ලම් බඩු තියෙනවා. ලස්සන ටෙඩි බියර්ස්ලා. මේ ටික තියෙන ඔක්කොම චූටි සෙල්ලම් බඩු පොඩි අයගේ ඒවා. මේ තියෙන ටෙඩි බියර් සෙක්ෂන් එක. මේ රටේ තියෙන ටෙඩි බියර්ස්ලා පාවිච්චි කරනවා. ඒ වුණාට මේ කට්ටියට තියෙන වාහන උණ තමයි. ගෑනු පිරිමි කියලා එකක් නැහැ. ඔක්කොටම වාහන උණ තියෙන්නේ. මේ පැත්තේ තියෙන රාගේම කෑයට සෙල්ලම් බඩු තියෙන්නේ. 49යි. රියල් 30යි. පොඩි ඕගන්නයක් තියෙනවා. ලස්සනයි. සෙල්ලම් බඩු වලට නම් ඉතින් ආස වෙන මැෂින් ගන් එකක් තියෙනවා රියල් 44යි. මේ ඩ්‍රෝන් එකක් තියෙනවා. මේක ඇවිල්ලා රියල් 125යි. 300ට ගහලා තියෙනවා. මේඩ් ඉන් චයිනා තමයි ඉතින්. 145ට ඩ්‍රෝන් එකක් තියෙනවා මෙතන. मेरा कार्निवल वल छोटी छोटी सेल्लम बट लස්සනයි නේද?
කැරම් බෝඩ් මිනි එක තියෙනවා 125යි. ඉස්තෝ සෙට් එකයි අර පවුඩර් එකයි ඔක්කොම. ලොකු එක 208යි. ඊට තිරි ලොකු එක තියෙන 279. මේක නම් සුපිරි ක්වොලිටියට හදලා තියෙනවා නේ. 279යි. සුපිරි කැරම් බෝඩ් ටික. කැරම් බෝඩ් වල ලංකාවේ මිල නම් දාන්න කොහොමද කියලා. ආයි මේ පොඩි සෙල්ලම් බඩු තියෙන්නේ මේ. මේ ස්පයිඩර්මෑන් ඉන්නෝ රියල්ටියි. බෝල තියෙනවා. හුලං ගහලා ගන්න තියෙන බෝලි බෝල් තියෙනවා. මේ මිල නම් කොහොමද වන්ද? ලොකු ගානක් වුණේ රියල් පොඩි ගානක් වෙන්නේ. මේ ක්‍රිකට් ගහනකොට දාන ග්ලව්ස් තියෙනවා. රියල් 38යි. රියල් 38යි. පොඩි බයිසිකල් 179. මේක නම් මිල වැඩිද වගේ. 179. බේට් තියෙනවා. ඔය තියෙන බේට් වල මිල ලංකාවට වඩා කොහමද වන්ද? මේක රියල් 7යි. 82කින් වැඩි කළා නම් ලංකාවේ ගානේ නෑ. රියල් 18යි. රියල් 9යි. made in India. ලස්සනයි ටිකක්. රියල් 19යි. රියල් 25ට තියෙනවා. වැඩිම මිල 25 තමයි. 15ට තියෙනවා. ෂොක්ස් තියෙනවා. මේ සුපර් ෂොක්ස් එක රියල් 10යි. මේක සුපර් ෂොක්ස්. එතන ජෝඩු ෂොක්ස් 4ක් තියෙනවා. 4 කියන්නේ 3යි එකක්. මේ දෙක තියෙන 3ක්. ෂොක්ස් 6ක් තියෙන. ඒතකොට ජෝඩු 3ක් තියෙනවා. මේක රියල් 10යි. 80න් වැඩි කරා නම් හරි. මේ තියෙන ෂූස් මේ ටික තියෙන නෝමල් ටික. ඒවල ලංකාවේ තියෙන ඕන තරම් රියල් 35යි මේ. රියල් 35යි. අවුලකුත් නැහැ ඉතින් ඒ. සාමාන්‍ය කිචන් එකට වගේ දාන ඒවා තියෙනවා. ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක්. හොඳයි හැබැයි හොඳ බරට කියන්නේ හොඳයි ඒක. රියල් 28යි මෙතන තියෙන සෙට් එක. රියල් 28 ගොඩක් තියෙන මෙතන. පොඩි ළමයින්ගේ තියෙනවා මිල ගහන්න එක ගන්න සයිස් 45යි. 45යි. මේ ටිකේ තියෙනවා ඉතින් එක බ්‍රෑන්ඩ්. මේ ටිකේ තියෙනවා නම් පොඩ්ඩක් ගන්න. ඒක සාමාන්‍යයෙන් හයි ක්වොලිටියම දාන එකක්ද වන්ද? 44යි. 80න් වැඩි කරා නම් හරි. ඒක 99යි. 99 කියන්නේ 100ම තමයි. මිලනම් ගහලා නැහැ සයිස් එක. ලස්සනයි. මේ හොඳ සුපිරි බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ 55යි. සාමාන්‍ය ඔෆිස් ටයිම් ඔෆිස් එකට දානවා 60යි.
ලෙදර්ස් ඒවත් එතන තියෙන්නේ ලෙදර්ස් වලින් හදන ඒවා. මේක ඇවිල්ලා 85යි. ඒකත් හොඳයි ඈ. මේ ලේඩීස් ලවිලා තියෙන්නේ 35යි 52යි. ඔය ගණන් තමයි ඉතින් මේවත් අර බලපුව තියෙන කලින්. මේ සෙක්ෂන් එකේ තියෙන්නේ 65ට තියෙනවා 65 60 ගණන් 70 ගණන් තමයි මේ යන්නේ. හරින යාළුවනේ අපි යමු පොත්වල මිල ලංකාවට සාපේක්ෂව කොහොමද කියලා බලන්න. පොත්, පෑන්, පැන්සල්, ළමයින්ට අත්‍යවශ්‍ය වෙන දේවල් වල මිල කොහොමද කියලා බලන්න. මෙතන ඉඳන් බටන් ගමු අපි. මෙතන තියෙන චූටි ඔය එක ඩිසයින් වර්ග රියල් 5යි. 5යි 50යි මේක 80 වැඩි කරාම ලංකාවේ ප්‍රයිස් එක එනවා 5යි 50යි. මෙතන තියෙන ඔක්කොම අයිටම්ස් 5යි 50යි. මේ රියල් 7ක් තියෙනවා. මැග්නයිට් චූටි දාදු කැට සෙට් එකක් තියෙනවා. මේවා ලංකාවට වැඩි මිල වැඩිද මන්ද. මේ චූටි කැට තියෙනවා රියල් 5යි. ඒක චිත්‍රපොත් රියල් 5යි. පේජ් 80ද මන්ද. 80 වගේ පේජ්. B4 බුක් එක තියෙනවා රියල් 8යි. ගම් තියෙනවා රියල් 10ට තියෙන මැග්නයිට් සෙට් එකක් මේ ශ්‍රී ලංකාවේ චෝටි. ආරාබි සලකුණු මොනවා හරි ටික දේවල් ටික ඒවට කියන නම ABC highlight නම් මිල ගහලා නැහැ. කොහොමද රියලක් වගේ තමයි වෙන්නේ මම හිතන්නේ. මේ පැත්තේ පොත් තියෙන්නේ රියල් 36යි. කන ලොකු පොතක්. මේක හොඳ පොතක්. මම මේක තමයි පාවිච්චි කරන්නේ. රියල් 36යි. ලංකාවේ සල්ලි 80න් වැඩි කරාම හරි. රියල් 20යි. A4 නෝට්බුක් තියෙනවා රියල් 10යි. රියල් 10යි. ලස්සන ඔටෝ පොත් වගේ තියෙනවා රියල් 10යි. ගෑන් ළමෙක් නම් හරි ලස්සනයි. චූටි පොකට් බුක් එකක් තියෙනවා රියල් 7ට. එක කවර් තියෙනවා මේඩ් ඉන් ජර්මනි. මේ තමයි වැකේෂන් යනකොට කට්ටිය අරන් යන බොක්ස්. ඒවත් තියපොන්න තියෙන ඕන ප්‍රමාණ වලින් ගන්න පුළුවන් කාට හරි ඕන කෙනෙක්ට. පෙන්සිල් තියෙනවා රියල් 9යි. කනන් ලාභයි. සෙට් එකම. ඉරේෂය එකත් එක කටයි එකක් තියෙනවා. ඒක චූටි ලස්සන ඒවා තියෙනවා. පාට පැන්සල් තියෙනවා රියල් 12ට රියල් 10යි. පාට 24. මේ තිය තොක්කම මොකක්ද තියෙන්නේ රියල් 13යි. මම හිතන්නේ ලංකාවට වඩා මේ බඩුන නම් මෙහෙම ගොඩක් මිලයි කියලා. 18
කුඩ කුඩයක් රියල් 30යි මේ හාමුදුරුවෝ පාවිච්චි කරන කුඩ. පොම්පයක් තියෙනවා මටත් ගන්න ඕනේ රියල් 20 ගාණයි මම හිතන්නේ 43යි. 43ට තියෙනවා හෙල්මට් ටික 18යි. ලංකාවේ සල්ලි 80 මැදි කරා නම් එනවා. 80 නේ සෝරි 82. මේ බර්ත්ඩේස් බඩු තියෙන්නේ. කොම් බර්ත්ඩේ බඩු. මේවනම් මෙහි පට්ට ගණන් ඇති. රියල් 13යි ඔව් මේ. සෙට් එකම 15යි. මේ කාඩ් පැක් තියෙන්නේ. හොදන්න පුළුවන්. සුපිරි කාඩ් පැක් තියෙන්නේ. මේ දෙකම රියල් 10යි. ඒතර එකක් වෙන රියල් 5යි කාඩ් පැක්. මේකත් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් ලොකු බෝඩ් එකක් වගේ තියෙනවා. මේ ලස්සන බිලි කොක්කත් බිලි පිටක්. මේක දිගාරින්න පුළුවන්. රියල් 40යි. කටුත් එක්කම තමයි ඒක තියෙන්නේ. තියෙන්නේ කිඩ්ස් පොඩි ළමයින්ගේ දේවල්. පොඩි බබාට තියෙන එකක් 414යි. මේ උලං ගහලා ලොක් කරන්න පුළුවන් 213යි. පොඩි ළමයින්ට 200 ගණන් මේ සෙට් එකේම තියෙන ටික. ඉතින් ඒකට උලං ගන්න පොම්ප රියල් 40යි. රියල් 99යි. පොඩි ළමයින්ට කොමඩ් චූටිම ළමයින්ටත් තියෙනවා. මදුරු මරණ මැෂින් එක රියල් 18. මෙහි මදුරු නම් නැහැ නේ. ඉතින් අපින් හරියන්නේ අනිත් පැති වල කොහොමද දන්නේ. උඩ කඩුව. හරියන්නේ වීඩියෝ එකේ දිගට නැදලින්නේ ඒගා ඊළඟට මම පෙන්නන්නේ කිචන් එකට අවශ්‍ය බඩු. මොකද තව ගොඩක් බඩු තියෙනවා. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම දේවල් විතරයි පෙන්නන්නේ. කිචන් එකට අවශ්‍ය බඩුත් එක්ක හම්බ වෙමු. ඉතින් තමයි පටන් ගන්නෙ. ගෑස් ලිප් තියෙනවා. ස්ක්‍රේපර්. මස් වර්ග එහෙම ගහලා හදන එකක්. බාබකියු ග්‍රිල් තියෙනවා. ට්‍රිප් එකක් එහෙම වෙනකොට ගොඩක් වටිනවා. මෙහි ඉතින් මස් මණි තියෙන්නේ. මස් හදන එකම තමයි ගොඩක් තියෙන්නේ. එක එක විදියට මස් හදන එක රියල් 15යි. හැන්දි ලස්සන ගිරියක් තියෙනවා. රියල් 30යි. පිත්තල තමයි පිත්තල. රියල් 19යි 35යි. වික්සයක් තියෙනවා. කරන් හයියක් නෑ. සෙට් එකම 10යි. පුතින එක වර්ග මස් කන එක පළතුරු කන එක රියල් 10න් තමයි සෙට් එක තියෙන. එක 6ක් 10යි. ඒ වුණා ලාභයි වගේ. රියල් 12යි. මස් එහෙම හදන කට්ටියට විතර මේක ගොඩක් වටිනවා. තියෙන මස් කපන්න හොඳ පිළියක්. ඒක රියල් 65. ඒක කිලෝ 4ක් විතර බලයි මං හිතන්නේ. ඒ තියෙන්නේ ආමෝ ඒකේ බර.
ඒක රුපියල් රියල් 85යි. මස් කපන්නම තියෙන පිහි තමයි එතන තියෙන්නේ. තෙල් හැදි තියෙනවා, වික්ස් තියෙනවා. පිහි මේ රියල් 33ක සෙට් එකක්ම තියෙනවා. පිහි 10ක් 15ක් විතර තියෙනවා. රියල් 14යි. රියල් 60යි. මේක රියල් 40ක් වගේ වෙන්නේ. මේක ගහන නෑ රියල් 40ක් වගේ. මේ ලොකු කේතල් තියෙනවා. රියල් 45යි. 39යි. පොඩි මේව තියෙනවා රියල් 17යි. ට්‍රිප් එකක් එහෙම නම් යන්න සුපර් මේක. ඕන දෙයක් හදන්න පුළුවන්. රියල් 17යි. 18ක් 19ක් වෙයි. රියල් 28යි. රියල් 14යි. මේ වගේ මේ මෙහෙම තිබුණාට මේ හොඳ ක්වොලිටි එකට තියෙන හොඳ බරට රියල් 6යි. ලංකාවේ වටේ ක්වොලිටි එක මම හිතන්නේ පොඩ්ඩක් වෙනස්. හරි හරියට තියෙනවා. නමන්න එහෙම බෑ. මේ වගේ තමයි ඉතින් මේ තමිල් කට්ටිය, බංගලාදේශ කට්ටිය, පාකිස්තාන කට්ටිය ගොඩක්ම කන්නේ. අරබි කට්ටියක් කන්නේ මේ වගේ ප්ලේට් වල දාන ලොකු එළු එහෙම කන්නේ. ඇලුමිනියම් ද ඇලුමිනියම් සෙක්ෂන් දියුණ අවශ්‍ය නැහැනේ. තියෙනවා. මේ ග්ලාස් තියෙන මේ ටික ලොකුයි. සෙට් එකම 18යි. ක්වොලිටි බඩු ඒ කියන්නේ ඉරක්වත් නැහැ. 15යි. චොකලට් එහෙම දාන්න 36යි. මග් එක 88යි. එතන ලංකාවට වඩා ගොඩක් වැඩි. එතන මග් තියෙනවා රියල් 8යි 6යි. ඒන ලංකාවෙත් මම හිතන්නේ මේ ගණන්ම තමයි. මෙන්න තියෙන සුපිරි බාබකියු ග්‍රිල් එක. උලං ගහන එකත් එක්කමයි තියෙන්නේ. මිල 102යි. මේක මිල 102යි. මේක 214යි. මේක 214යි. උලං ගහන එකත් එක්ක තියෙන්නේ. මේ තියෙන අරාබි කට්ටිය කණේම මේ ලොකු සවාඩ් දාගෙන තමයි ලොකු ඔටෝ එහෙම කන්නේ. මෙතන කට්ටිය අපේ ලංකාවේ කට්ටිය ඉතින් ගොඩක් ඉන්නවා කෑම හදන්න. ඒකවල වලට කොච්චර කට්ටිය ඉන්නවද? මේ තියෙන ලංකාවේ රොටි හදන එක 73යි. මේ බලන්නකො මේක 132යි. ඒක හදන්න පුළුවන් රොටි 10ක් විතර එක සැරේ. ඒක එහෙන විශාලයි. ඒක මෙහි රොටි හදන්න නෙවෙයි ගන්න වෙන එක වැඩවලට ගන්න. ලංකාවේ රොටි හදන්න ගත්තට රියල් 9යි. इलेक्ट्रिक रियल 35 है.
47යි. මේ වගේ ලංකාවේ මිලන කොහොමද? මේ ලංකාවේ කාලෙන් කාලට වෙනස් වෙනවනේ. මේ ගාරාජ් පොඩි තියෙන්නේ. 29 එකට එක කීයක්. යකම කීස් තියෙන්නේ. වතුර බෝතල් 24යි. මේ වතුර බෝතල් මේ ක්වොලිටි නේ සුපිරි බාන්ඩ් එකක් තියෙන්නේ. මේ ටික නන්නේ ප්ලාස්ටික් කියලා මම කියන්නේ මේ ටික. මේ ටික 24යි. ලස්සනයි. යාටියක් වගේ. මේ බලන්න මේක දැක්කම මට වෙන වැඩක් මතක් වුණා. පොඩි වෙනස්කම් ටිකයි කරන්න තියෙන්නේ. රයිට් යාළුවනේ දැන් මම ඉන්නේ ක්‍රීම් වර්ග පර්ෆියුම් වර්ග ඒ තියෙන සෙක්ෂන් එකේ. මේ වීඩියෝ එක මම මේකට ඇඩ් කරන්නේ මොකද වීඩියෝ ගොඩක් දික් වෙන නිසා. මේ ටික වෙන වීඩියෝ එකක් එක්ක තවත් දවසක අපි හම්බ වෙමු.